සාදු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතා පුබ්බුලකං පස්සේ යතා පස්සේ මරිච්කං එවං ලෝකං අවික්ඛන්තං මච්චුරාජාන පස්සති. මේ ගාථාව ධම්මපදයේ දකින්ට තිබෙන ගාථාවක්. ඉතින් අපි බෞද්ධයෝ විදියට නවීන විද්‍යාව විශ්වාස කරන්න ගිහිල්ලා අපිට නොපෙනෙන ලෝකය නොදකිනා ලෝකය ගැන අපි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මායя කියන්නේ අපට නොපෙනෙන ලෝකේ අපි නොදකිනා ලෝකේ ජීවත් වෙන සත්වෙයි. අපි මායя කියලා හැඳින්වුවාට දිව්‍ය ආත්ම භාවයක් ලැබපු දෙවි කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් ලෝකපාලක දෙවි කෙනෙක්, ලෝකේ පාලනය කරන කෙනෙක්, ලෝකය හසුරවන කෙනෙක්, ලෝකේ පාලනය කරන්න, ලෝකේ හසුරවන්න යුගයෙන් යුගයට ලෝකපාලක දෙවිවරු විදියට එක එක සත්වයෝ පත් වෙනවා. ඉතින් අන්න එහෙම පත් වෙලා ඉන්න එක්කෙනෙක් තමයි ඔය මාර දිව්‍ය පුත්‍රයා කියලා හඳුන්වන්නේ. ඒ වගේම අපි මාරයා කියලාත් එයාට කියනවා. ඉතින් මෙන්න මේ ලෝකපාලක දෙවි කෙනා සත්‍යෝ නිවන් දකින්නට කැමැත්තක් නැහැ. ඒ නිසා සත්‍යයන්ට නිවන් දකින්න තියෙන මාර්ගය අහුරන එක තමයි එයා සිද්ධ කරන්නේ. ඉතින් එයාගෙන් ගැලවිලා ලේසියෙන් කෙනෙකුට මාර්ගය පුරුදු කළා සංසාර ගමන කෙලවර කරන්නට හැකියාවක් නැහැ. ඔබ විශ්වාස කළත් නැතත් ලෝකපාලක දෙවි කෙනෙක්, මාරයා නමින් ලෝකපාලක දෙවි කෙනෙක් ඉන්නවා කියන වැටහීම අපට තිබෙනවා. ඒ මාරද්‍රව්‍ය පුත්‍රයා, එහෙම නැත්නම් අපි මාරයා කියන ඒ සත්වයා, එහෙම නැත්නම් ඒ දෙවි කෙනා භාවනාව පුරුදු කරන්න හදන බොහෝ අයට භාවනාව පුරුදු කරන්නට අවස්ථාවක් සලසා නොදී ඒ අය සංසාර ගමනේ රැගෙන යනවා. ඉතින් සංසාර ගමනේ රැගෙන යන්නේත් මායාවේ වසඟ භාවයට නතු කරගෙන. මේ පිළිබඳව අපි පැහැදිලි කළ දිය යුතුයි. මෙහෙම කෙනෙක් ඉන්නවා. මෙයාට නතු වෙලා තමයි සත්‍ය සංසාර ගමනේ ගමන් කරන්නේ. මායාවේ වසඟයට පත් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා යම් වැටහීමක් ඇති කරලා තිබ්බොත් එය තේරුම් ගන්න කෙනෙකුට මායාට නතු නොවි මායාගේ වසඟයට පැමිණෙන්නේ නැතුව මාර්ගය අනුගමනය කළා සංසාර ගමන කෙලවර කරන්නට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ගාථාව තුළින් අපි පැහැදිලි කරගනිමු මායාගේ වසඟයට පත් වෙන්නේ නැතුව මායාගේ වසඟයෙන් මිදිලා සංසාර ගමනේ කෙලවර කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරගනිමු. හොඳයි. යතා පුබ්බුලකං පස්සෙයි. යතා පස්සේ මරිච්චකං. මොකද්ද මේ කියන්නේ? බුබුලක්, වතුර බුබුලක්. ඔබ වර්ෂා කාලයේ අහසින් වැටෙන වැසි බිඳු පොළොවට වැටුණාන් පස්සේ වතුර බුබුලක් හට ගන්නවා දැකලා ඇති. ඒ වතුර බුබුල හට ගන්නවා නැති වෙනවා. හට ගන්නවා නැති වෙනවා. හිස් බවක් එහෙම නැත්නම් හරයක් නැති දෙයක් විදියට ඒ වතුර බුබුල පෙන්නලා දෙන්න පුළුවන්. ඒක ඔබ දකිනවා. ඒ වගේම තමයි ඔය පායන දවස්වල තාර පාරවල් වල අපි ගමන් කරන විට අපිට දැක ගන්න පුළුවන් ඈතින් වතුර තියෙනවා වගේ දසුණක්. ඒ වගේම ළඟට යනකොට ඒ දසුණ නැති වෙලා යනවා. ඒ දසුණට කියනවා මිරිඟුව කියලා. ඉතින් ඒකත් හරයක් නැති දෙයක්, හිස් දෙයක් විදියට පෙන්නලා දෙන්න පුළුවන්. ඒකත් ඔබ දකිනවා. ඉතින් මෙන්න මේ දිය බුබුල, ඒ වගේම තමයි මිරිඟුව ගැන තමයි මේ පෙන්නලා දෙන්නේ බුබ්බුලකං මරිච්චකං කියලා. ඒ මිරිඟුවත් වතුර බුබුලත් අදහස් කරලා තියෙනවා. ඒ වගේම ඊළඟ ගාථා පදයෙන් එවං ලෝකං අවික්ඛන්තං මත්තුරාජාන පස්සති කියලා සඳහන් කළා.
අර දිය බුබුලත් මිරිඟුවත් වගේ ලෝකය දකින්න කියලා පෙන්නලා දීලා තියෙනවා. එහෙම දැක්කොත් මාරයා දකින්නේ නැති විදියට ඉන්න පුළුවන් කියලත් අදහස් කරලා තියෙනවා. ඉතින් ලෝකය කියන්නේ මොකක්ද? ලෝකය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයන් පහට අපි සිතිවිල්ල කියලා කියනවා. සිතිවිල්ල කියලා කියනවා වගේම තමයි සිතිවිල්ලෙන් තොරව අපි අද මේ වෙනකන් ජීවත් වෙලා නැහැ. ලෝකයේ තුල සියලු වැඩ කටයුතු කරන්නේ සිතිවිල්ල කියන ධර්මතාවය නිසා. එතකොට සිතිවිල්ල ලෝකයේ විදියට පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ සිතිවිල්ල නැමැති ලෝකය තමයි මාර දිව්‍ය පුත්‍රයා එහෙම නැත්නම් මාරයා විසින් පාලනය කරන්නේ. එතකොට එහෙම පාලනය කරනකොට දැන් භාවනා කරනවා නම් ඔබට තේරෙනවා බාහිරින් සිතිවිල්ල ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට සිතිවිල්ල කොහෙද තියෙන්නේ? බාහිර. සිතිවිල්ල දක්මින් ඉන්නේ මම කියන සත්‍යය. එතකොට බාහිර තියෙන දෙයක් ඕන කෙනෙකුට ඕන විදියකට වෙනස් කරන්න පුළුවන්. බාහිර පවතින සිතිවිල්ල ඕන කෙනෙකුට ඕන විදියට වෙනස් කරන්න පුළුවන්කම තියෙනකොට අපි සිතිවිල්ල අල්ලගෙන සිතිවිල්ල තුල ජීවත් වෙනවා නම් අර වෙනස් කරන්න පුළුවන් සිතිවිල්ල යම් කෙනෙක් වෙනස් කරනකොට අපේ මානසිකාර්ය එහෙම නැත්නම් අපි කල්පනා කරන්නේ අර වෙනස් කරන සිතිවිල්ලට අනුව. ඉතින් සිතිවිල්ල වෙනස් කළා යම් කෙනෙකුට තවත් කෙනෙක්ගේ මානසිකාර්ය එහෙම නැත්නම් හිතන ආකාරය වෙනස් කරන්න පුළුවන්. ලෝකය පාලනය කරනවා කියන ඔය මායя සිතිවිල්ල කියන ධර්මතාවය පාලනය කරද්දී සිතිවිල්ල අල්ලගෙන ඉන්න කෙනා ඒ සිතිවිල්ලට අනුව මානසිකාර්ය ගොඩනගද්දී අන්තිමට මායයට ඕන විදිහට තමයි මානසිකාර්ය ගොඩනගලා තියෙන්නේ. එතකොට අපි මායාගේ වසඟයටපත් වෙන්නේ ওই ආකාරයට. මායя පාලනය කරන්නේ සිතිවිල්ල. සිතිවිල්ල අල්ලගෙන ඉන්නකොට සිතිවිල්ල අනුවනේ අපි මනසිකාර කරන්නේ. එතකොට සිතිවිල්ල වෙනස් කරනකොට අපේ මනසිකාරයත් වෙනස් වෙනවා. එතකොට මායя සිතිවිල්ල පාලනය කරලා අපේ මනසිකාරය එහෙම නැත්නම් අපි හිතන ආකාරය එහෙම නැත්නම් අපි කල්පනා කරන ආකාරය වෙනස් වෙනවා. ඒ අනුව අපි කරන කියන හැම දෙයක්ම එයාට ඕන කරන විදිහට වෙනස් කරගන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ මායාගේ වසඟේ ජීවත් වෙනවා කියන. මායාට ඕන විදියට මායාට ඕන දේවල් කර කර අපි ජීවත් වෙනවා. අපි දන්නේ අපි හිතාගෙන ඉන්නවා සිතිවිල්ල අල්ලගෙන හිතන්නේ මම, කල්පනා කරන්නේ මම, වැඩපල කරන්නේ මම කියලා. හැබැයි බාහිර පවතින සිතිවිල්ල මායාව වෙනස් කරලා දෙනවා. අන්තිමට මායාට ඕන විදියට හිතනවා, මායාට ඕන විදියට කල්පනා කරනවා, මායාට ඕන විදියට වැඩ කටයුතු කරගෙන යනවා. අපි දන්නේම නැහැ සංසාර ගමනේ ගමන් කරනවා. ඉතින් මෙන්න මේ ලෝකය දකින්න කියනවා දිය බුබුලේ ස්වභාවයෙන්. එහෙම නැත්නම් අර මිරිඟුවේ ස්වභාවයෙන් දකින්න කියලා කියනවා. දිය බුබුල කියන්නේ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. ඒ වගේම තමයි සිටිවිල්ලත් ඇති වෙලා නැති වෙලා යනවා. මිරිඟුව කියන්නේ යමක් තියෙනවා කියලා පේන්නනවා. හැබැයි බලනකොට ලං වෙලා බලනකොට ඇත්තේ නැහැ. ඉතින් ඒ වගේම තමයි සිටිවිල්ල. සිටිවිල්ලේ අපි චිත්ත රූපයක් දකිනවා. හැබැයි ටිකක් අපි සිටිවිල්ල අතහැරලා යනකොට වර්ණ සටහනක් විතරයි තියෙන්නේ. රූපයක් නැහැ. එහෙනම් අපිට යමක් පෙන්නනවා සිටිවිල්ලෙන් තියෙනවා කියලා. හැබැයි සිටිවිල්ල අතහැර සිටිවිල්ල ගෙවා දමනකොට මොකුත් නැහැ, හරයක් නැහැ, හිස් දෙයක්. දිය බුබුලත් හිස් දෙයක්, මිරිඟුවත් හිස් දෙයක්, සිටිවිල්ලත් හිස් දෙයක් කියලා භාවනා පුරුදු කරනවා නම් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයට සිටිවිල්ල දිය බුබුලක් විදියට එහෙම නැත්නම් මිරිඟුවක් විදියට දකිමින් සිටිවිල්ල ඇති වෙලා නැති වෙලා යන සලස්වන්න පුළුවන්. ඔය ආකාරයට සිටිවිල්ල දකිමින් සිටීමේදී යම් අවස්ථාවකදී ෂණයක් තුල ඇති වෙලා නැති වෙලා යන සිටිවිල්ල දකින්න පුළුවන් හැකියාවක් අපට ලැබෙනවා. අන්නේ මොහොතෙන් පස්සේ සිටිවිල්ල නැති මම කියන සත්‍යය පණවන්නට බැරි කිසිදු ධර්මතාවයක් දකින්නට නැති නිරෝධය කියන ස්වභාවයටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවයේදී මායයට අපිව පේන්නේ නැහැ. මායයට අපිව අල්ලගන්න බෑ. මායයට ඕන කරන විදියට අපිව පවත්වාගෙන යන්න බෑ. ඉතින් භාවනාවේදී සිටිවිල්ල අතහැර
අපි මොකද කරන්නේ? මාරයා අපිව පාලනය කරන සිටිවිල්ලෙන් නිදහස් වෙනවා. එහෙම නැත්නම් මාරයා පාලනය කරන ලෝකයෙන් නිදහස් වෙනවා. එසේ නිදහස් වෙමින් මාරයාට නොපෙනෙන තැනක් වන නිරෝධය කියන ස්වභාවයට අපිට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ නිරෝධය අපිට භාවිතා කරන්න පුළුවන් නම් මාරයාට නොපෙනෙන්න අපිට ඉන්න පුළුවන්. ඒ වගේම තමයි නිරෝධය කියන ධර්මතාවය භාවිතා කරලා සංසාර ගමන කෙලවර කරන්නටත් අපිට පුළුවන්. ඉතින් ඒවං ලෝකං අවික්කන්තං මත්තු රාජා නපස්සති කියලා මාරයාගේ වසඟයෙන් මිදෙන්න ඕන ආකාරය පෙන්වලා දීලා තියෙනවා. කොහොමද සිටිවිල්ල දකින්න ඕන? එහෙම නැත්නම් මාරයා පාලනය කරන ලෝකය දකින්න ඕන කොහොමද? දියබුබුලක්සේ එහෙම නැත්නම් මිරිඟුවක්සේ හිස් දෙයක් හරයක් නැති දෙයක් විදියට සිටිවිල්ල දකිමින් සිටියානම් අපිට මාරයාගෙන් නිදහස් වෙමින් මාරයාට නොපෙනෙන තැනට ගමන් කරන්නට පුළුවන්. ඉතින් ඔබ අධ්‍යයනය කරන්න. ඔබ මාරයාට නතු වෙලා ඉන්නවා නම් කවදාකත් සංසාර ගමන කෙලවර කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මාරයාට නතු වෙනවා කියන්නේ සිටිවිල්ල අල්ලාගෙන ඉන්නක. සිටිවිල්ල අල්ලගෙන ඉන්නකොට සිටිවිල්ල මමය මාගේ කියලා හිතාගෙන තමයි අපි ඉන්නේ. නමුත් ඇති වෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා සිටින භාවනා පුරුදු කරනකොට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් සිටිවිල්ල බාහිර හටගන්න දෙයක් කියලා. ඉතින් බාහිර පවතින දෙයක් ඕන කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. එර්දිමත් ශක්තිවන්ත කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. මාරද්‍රිව්‍ය පුත්‍රයා කියන්නේ ශක්තිවන්ත කෙනෙක්. කාම ලෝකයේ පාලනය ඔහු නතු කරගෙන සිටින්නේ. ඉතින් එයාට නතු වෙලා ඉන්න ඕන නම් සිටිවිල්ල අල්ලගෙන ඉන්න. සිටිවිල්ල අල්ලගෙන ඉන්නකොට ඔබට හිතේවි අද නම් භාවනා කරන්න බෑ. අද මහන්සි. අද ළමයි එක්ක ඉන්න ඕන. අද මේ වැඩ ටික කරන්න ඕන. අද මේ ගමනම යන්න ඕන. අද භාවනා කරන්න බෑ. හෙට භාවනා කරනවා. ওই වගේ අදහස් ඔබට ඇති වේවි. ඒ සියලුම අදහස් මාරයාට ඕන විදිහට මාරයා විසින් ඔබ අල්ලගෙන ඉන්න සිටිවිල්ල වෙනස් කරමින් ඔබේ සිත තුළ ඇති කරන අදහස් මිසක් ඔබ සහජව ඔබ විසින් ඇති කරගන්නා අදහස් නෙවෙයි කියලා මම කියනවා. තේරුවන් සරණයි.